හරි. පුතේ අපේ පළවෙනි ප්‍රොජෙක්ට් එක පටන් ගන්න යන්නේ Arduino බෝඩ් එකක් යූස් කරලා කොහොමද LED බල්බ් එකක් ඔන් කරන්නේ කියලා. ඊට ඉස්සෙල්ලා මම ඔයාලට කියලා දෙන්නම් පොඩ මේ Arduino බෝඩ් එක ගැන. හරි. දැන් මම මේ Arduino බෝඩ් එකට USB කේබල් එක ප්ලග් කරගෙන තියෙන්නේ. හරි. මම ඒක අන්ප්ලග් කරන්න. හරි. හරි. ඔන්න ඔය විදිහට ඔයාගේ Arduino බෝඩ් එකයි USB කේබල් එකයි ගන්න. මම නැවත මේක ප්ලග් කරන්න. මේ බලන්න මෙන්න මේ විදිහට ප්ලග් කරගන්න. හරි. හරි. මේක කම්පියුටරට කනෙක්ට් කරන්න ඕනේ මේ එන්ඩ් එක. ඊට කලින් මම ඔයාලට මේක පෙන්නනවා මේ Arduino බෝඩ් එක තුල තියෙනවා LED බල්බ් 4ක්. මෙතන තියෙනවා එකක්. ඒක ඔන් කියලා ගහලා තියෙනවා. මේ බලන්න මේ ඔන්. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා තව LED බල්බ් එකක්. ඒක RX. තව එකක් තියෙනවා TX. හරි. තව එකක් තියෙනවා L කියලා බල්බ් එකක්. මම මේ L කියන LED බල්බ් එක ගැනයි පෙන්වන්න යන්නේ. හරි. සහ ඔන් කියන එක ගැන පෙන්වන්න යන්නේ මේ වෙලාවේ. ඔන්න බලන්න මම මේ USB කේබල් එක මගේ කම්පියුටරේට ප්ලග් කරනවා. හරි මේ බලන්න. හරි. රයිට්. ඔන්න ප්ලග් කළා. එතකොට ඔයාලට පේනවා මෙතන ඔන් කියන LED බල්බ් එක ලයිට් අප් වෙලා තියෙනවා මේ. ඒක ඔන් වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ L කියන LED බල්බ් එක බ්ලින්ක් වෙනවා. මොකද පුතේ බ්ලින්ක් වෙනවා කියන්නේ? බ්ලින්ක් වෙනවා කියලා කියන්නේ ඔන් වෙනවා, ඕෆ් වෙනවා. ඔන් වෙනවා, ඕෆ් වෙනවා. හරි. ඉතින් මේ අපි Arduino බෝඩ් එක අලුතෙන්මනේ ගත්තේ. ඒ අලුතෙන්ම ගන්නකොට ඒ බෝඩ් එක ඇතුලේ ඩිෆෝල්ට් ප්‍රෝග්‍රෑම් එකක් ඉන්ක්ලූඩ් කරලා එනවා. ඒ තමයි LED බල්බ් එකක් ඔන් වෙන්න සහ ඕෆ් වෙන්න. රයිට්. මම මෙන්න මේ විදිහට LED බල්බ් එකක් අරගෙන මේකේ තියෙනවා පින් නම්බර් 13 මේ 13 වෙනි පින් නම්බර් එක. ඔයාලට පේනවා හරියට මේ 13 වෙනි පින් නම්බර් එකට මම මේ LED බල්බ් එකේ ලොන්ග් ලෙග් එක 13 වෙනි එකට ලොන්ග් ලෙග් එක ප්ලග් මේ ඔහම කනෙක්ට් කරනවා. ඊට පස්සේ එහා පැත්තේ තියෙන එක තමයි ග්‍රවුන්ඩ් එක මේ. එහා පැත්තේ තියෙන ග්‍රවුන්ඩ් එක GND කියලා තියෙන්නේ. ඒකට කෙටි පින් එක මේ. මෙන්න මේ විදිහට ඒකට කෙටි පින් එක. කෙටි පින් එක ග්‍රවුන්ඩ් එකට දිග පින් එක 13 වෙනි පින් එකටත් වෙන්න කනෙක්ට් කරනවා. බලන්න අර බෝඩ් එකේ L කියලා නම් කරලා තිබ්බ LED බල්බ් එක බ්ලින්ක් වෙන විදිහටම තමයි දැන් අපි මේ කනෙක්ට් කරපු LED එකත් පත්තු වෙන්නේ. ඔයාලා දැනගන්න ඕන විශේෂ කාරණාවක් තියෙනවා. පුතේ දැන් මේ Arduino බෝඩ් එකේ ඩිජිටල් පින් 14ක් තියෙනවා කියන්නේ ඔයාලා දන්නවනේ. ඉතින් මේ ඩිජිටල් පින් 14න් 13 වෙනි පින් එක 13 වෙනි පින් එක වෙනුවෙන් තියෙන LED බල්බ් එක තමයි මේ. ඒ කියන්නේ 13 වෙනි පින් එක වෙනුවෙන් LED බල්බ් එකක් තියෙනවා. හරි? ඉතින් මං LED බල්බ් එකක් වෙනම අරගෙන 13 වෙනි පින් එකට කනෙක්ට් කරුවත් වෙන්නේ එකම දේ. හරි? මේ බල්බ් එකට එක්ස්ටර්නල් එකක් හයි කරුවා හා සමානයි. ඉතින් අපිට ඔන්න දැන් මතක තියාගන්න බෝඩ් එකේ තියෙන L කියන LED බල්බ් එක කනෙක්ට් වෙන්නේ කොයි පින් එකටද? 13 වෙනි පින් එකට. අපිට මේ 13 වෙනි පින් එක LED බල්බ් එකකට විතරක් නෙවෙයි වෙන අවුට්පුට් එකක් ගන්න භාවිතා කරන්නත් පුළුවන්. අපි ඉදිරියේ ප්‍රොජෙක්ට් වල ඒක බලමු. හරි? රයිට්. ඔන්න දැන් ඔයාගේ බේසික්ම පළවෙනිම ටාස්ක් එක තමයි මේ. හරි? කොහොමද Arduino බෝඩ් එකට LED එකක් කනෙක්ට් කරන්නේ කියලා. හරි. අපි දැන් LED එකක් කනෙක්ට් කරලා ඉවරයි. හරි? LED එකක් කනෙක්ට් කරලා ඉවරයි. අපි බලමු දැන් මේ LED බල්බ් එක බ්ලින්ක් වෙන්නේ මේ Arduino බෝඩ් එකට ඩිෆෝල්ට් ඒ කියන්නේ මේක නිෂ්පාදනය කරපු ආයතනය විසින් මේක ඇතුළට එම්බෙඩ් කරලා ආපු ප්‍රෝග්‍රෑම් එකක් ඉන්නේ. හරි. අපි බලමු අපි කොහොමද software එකක් ලියන්නේ? ඒ software එක ලියලා මේකට අප්ලෝඩ් කරන්න කියලා බලමු ඊළඟ ලෙසන් එකේ. හරි?